ඉතින් සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද මම ඉන්නේ ලස්සන සෙරෙප්පු ගොඩක් මැද්දේ. මේ තියෙන්නේ රුවන්වැල්ලේ සනිදු ශිල්පස් ආයතනයේ නිෂ්පාදනය කරන ලස්සන පාවහන්. ඉතින් බොහොම ලස්සන විදියට මේ වගේ සෙරෙප්පු හදන්න 2026 වෙනුවෙන් අපේ ආයතනයේ නිෂ්පාදනය කරන සියලුම යන්ත්‍ර අපි අප්ඩේට් කරා. ඒ ගැන හැඳින්වීමක් කරන්න වගේම දැනට පාවහන් නිෂ්පාදනය කරගෙන යන අයටත් ඒ වගේම අලුතෙන් පටන් ගන්න ඉන්න අයටත් ජීවිතයට වටින වැදගත් වීඩියෝ එකක් වෙයි මේ වීඩියෝ එක. මොකද එදා මෙදා තුර පාවහන් නිෂ්පාදනය ගැන කිසිම කෙනෙක් නොකරපු විදිහේ වීඩියෝ එකක් කියලා කියන්නම්කො මම රැඳී ඉන්න පුංචි වෙලාවක්. ප්‍රශ්න ගොඩක් මගෙන් කට්ටිය අහනවා එක එක විදිහේ print work කරන හැටි. ඒ ගැනත් කියලා දෙනවා වගේම මේ මැෂින් ගැන හැඳින්වීමක් කරන්න තමයි අද සූදානම්. පොඩ්ඩක් රැඳිලා ඉන්න. මේ තියෙන්නේ 2026 වර්ෂය වෙනුවෙන් අපේ ආයතනයේ full update එකක් කරපු අපේ manual පහවන් නිෂ්පාදන යන්ත්‍රය. ඇත්තටම කිව්වොත් මම මේ යන්ත්‍රයට ගොඩක් ආදරෙයි. හැමදාම මගේ වීඩියෝ වල ඉස්සෙල්ලාම පෙන්නන්නේ manual machine එකේ මොකද කියලා ඔයාලා අහයි. මොකද මේකෙන් තමයි මම ජීවිතේ පහවන් නිෂ්පාදනය ආරම්භ කරේ. මම කියන්නේ ස්වයං රැකියාවක් විදියට පහවන් නිෂ්පාදනයට අත තියනවා නම් කෙනෙකුට හොඳම මැෂින් වෙන්න මේක බය නැතුව ගන්න. මේ අප්ඩේට් එක මොකද්ද කියලා මම විශේෂයෙන්ම කියන්නම්. මේ පහවන් නිෂ්පාදන යන්ත්‍රය අපි වෙනදට නිෂ්පාදනය කරපු පහවන් නිෂ්පාදන යන්ත්‍රයට වඩා ගොඩක් බරයි. මේක ඇතුළත ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරා. ඒකෙන් වෙන්නේ මම මේ සෙරෙප්පු සීටයක් කපපු එකක් එහෙම නෙවෙයි. මේ අච්චුවත් පරණ අච්චුවක්. ඉතින් මේ පරණ අච්චුවකින් තමයි මැෂින් එක ගන්නකොට ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න සෙරෙප්පු කපන්න ඕනේ. ඒ වගේම මගෙන් නැතුව කොහෙන් හරි කමන්නේ නැහැ මැෂින් එකක් ගත්තොත්. ඔයාලා බලන්න මෙන්න මෙහෙම තනි අතින් මේ සෙරෙප්පුව කැපෙනවද තමන්ගේ අතට දැනෙන්නේ නැතුව. හොඳයි. බලන්න. වෙන් වුණා හොඳට වෙන් වෙලා ආවා මේ සෙරෙප්පුව තනි අතින් මම කැපුවේ. ඉතින් මම එහෙම හිමීට කැපුවට ඔයාලා පාවහන් නිෂ්පාදනය කරනකොට කපන්න ඕනේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම අරගෙන ඔන්නෝම සොට් එකක් තමයි මේකට ගාලා මේ සෙරෙප්පුව වෙන් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපේ ආයතනයේ නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රික් මැෂින් එක. මේක රුපියල් ලක්ෂ 4ක් වෙනවා. මේකට හම්බ වෙනවා මේ කටින් මැෂින් එක හම්බ වෙනවා, එම්බෝස් මැෂින් එක හම්බ වෙනවා, කපන අච්චු හම්බ වෙනවා. ඒ වගේම මේ ග්‍රයින්ඩර්, පටි දාන ඒවා මේ වගේ ආයිටම් ගොඩක් හම්බ වෙනවා. ඉතින් මැනුවල් මැෂින් වගේම ඉලෙක්ට්‍රික් මැෂින් එකත් ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් ඉහළ විදිහට තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. මම හැමදාම මේ ක්ෂේත්‍රයට අලුත් දේවල් එකතු කරන කෙනෙක් විදිහට කියන්නේ 2026 වෙනුවෙන් නිර්මාණය කරපු මේ මැෂින් ටික අරගෙන ජීවිතේ සාර්ථක කරගන්න පාවහන් නිෂ්පාදනයට අත තියන්න කියලා. ඉතින් පාවහන් නිෂ්පාදනයට අත තියන්න කියනකොට මට හිතෙනවා අද ප්‍රෝග්‍රෑම් එක ටිකක් වෙනස් විදිහට කරන්නට. අපි බලමු සෙරෙප්පු වල print කරන වර්ග කිහිපයක් අද මම ඔයාලට හඳුන්වලා දෙන්නම්. පාට පිරුණු ලෝකයක් අමුතුම ආලෝකයක් මේක මෙහෙම print කරාම ලැබෙන්නේ ආලෝකයක් මේක මෙහෙම print කරාම ලැබෙන්නේ ආලෝකයක්. හොඳයි. මේ තියෙන අපි කපාගත්තු සෙරෙප්පු වඩියක්. අපි බලමු කොහොමද ඒ ලස්සන print එක මේ සෙරෙප්පුවට ගන්න කියලා. මේකට තියෙන විශේෂිත ගම් වර්ගයක්. ඒ ගම් එක මම ඔයාලට අපේ වැඩපළට ආපුවාම අපේ ආයතනයට ආපුවාම කොහොමද මේ සෙරෙප්පුවට ආලේප කරගන්න කියලා දෙනවා. මේ ස්ටිකර් තියෙන්නේ ගම්පහ SK ආයතනයේ. ඉතින් ගම්පහ SK ආයතනයේ මම රෙකමන්ඩ් කරන්නේ ඒගොල්ලන් ගාව තියෙන අලුත් ස්ටිකර්. ඒ නිසා බය නැතුව ගන්න. මේ විදිහට මේ ස්ටිකර් එක මේකට තියලා අපිට පුළුවන් මෙන්න මේ මැෂින් එකෙන් මේක තද කරන්න. තප්පර 5ක් විතර තියෙනවා. ඒ අතරතුර මේක අපි ලැහැත්ති කරගෙන හරි. තප්පර 5ක කාලයක් තිබ්බට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට මේක රිමූව් කරන්න. ඔන්න මම අර පාට පිරුණු ලෝකයක් කියලා කිව්වේ සෙරෙප්පුව මම ඔයාලට හදලා පෙන්නවා. මගේ ආයතනයේ වෙනස තමයි ඔයාලට පෙන්වන සෙරෙප්පුව මම හදලා පෙන්නනවා. හරි. අපි බලමු ඒකේ අනිත් පැත්තේ අඩිය කොහොමද print කරන්න කියලා. මේ අරක වගේම තප්පර 5ක කාලයක් තියාගෙන ඉන්න. මේක ඉලෙක්ට්‍රික් මැෂින් එකෙන් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඉලෙක්ට්‍රික් මැෂින් එකේ කරනකොට මෙන්න මෙතන තියලා තමයි මේක print කරන්න අපි පටන් ගන්නෙ. හොඳයි ඔයාලා දන්නවා අපේ ආයතනයේ මැෂින් ගත්තාම ඔයාලට අපි එම්බෝස් කරන තාක්ෂණයක් දෙනවා. එම්බෝස් කරන අවන් එකක් අපි මේ වගේ ඔයාලට මෝල් ටිකකුත් දෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ පාවහන් එම්බෝස් කරන්න කියලා. මේකට පුංචි මුදලක් තමයි වැය කරන්න ඕනේ අපිට හීට් වෙන්න කරන්ට් බිල විතරයි යන්නේ. අපි මේ විදිහට මේ අවන් එකේ තියලා හීට් කරලා මෙතනට තියලා මේක ප්‍රෙස් කරනවා තප්පර 5ක කාලයක්. මේක ඉලෙක්ට්‍රික් මැෂින් එකෙන් කරත් ඒ විදිහම තමයි මේ ලීවර් එක පාවිච්චි කරලා අපිට පුළුවන් එම්බෝස් කරන්න. හොඳයි. තප්පර 5ක කාලයක් තිබ්බහම මෙන්න මේ වගේ ලස්සන එම්බෝස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ළඟට අරගෙන බලමු. බොහොම ලස්සන එම්බෝස් එකක්. මේකට රුපියලක්වත් යන්නේ නැහැ වියදම. හොඳයි. දැන් අපි print කරගත්තා මේ විදියට ස්ටිකර් එකක්.
emboss එකකුත් කරගත්තා. අපි බලමු මේකට දැන් කොහොමද පටි දාන්නේ කියලා. හොඳයි. අපේ මැෂින් සෙට් එක ඉලෙක්ට්‍රික් ගත්තත් මැනුවල් ගත්තත් හම්බ වෙනවා මේ වගේ රවුටර් මැෂින් එකයි ග්‍රයින්ඩ් කරගන්නයි මැෂින් එක. අපි බලමු මේ අපි සෙරෙප්පු කපනකොට මේ වගේ පංචරෙන් තව වදිනවනේ. එතකොට මෙන්න මෙහෙම තියලා අපිට පුළුවන් මේ තව ටික පටිය වැටෙන නොබ් එකට ගානට රවුටර් කරගන්න. ඔන්න බලන්න ඔය එක. හරි. මම ඉක්මනට මේක කරන්න. ඒ වගේම දැන් මේ සෙරෙප්පු වල මේ ලයින් එක ෆිනිෂින් නැහැනේ. අපි මේ බෆින් එකට අල්ලලා මේක ලස්සනට ඔහම ෆිනිෂින් කරගන්න ඕන ඔහම. හරිද? මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. ගොඩක් කට්ටිය කරන්නේ නැහැ. මේක අනිවාර්යෙන්ම කරන්න ඕනේ මතක තියාගන්න. එතකොට තමයි සෙරෙප්පුවට ෆිනිෂින් එකක් එන්නේ. හොඳයි අපි දැන් රවුටර් කරගත්තා. හරි මෙන්න මගේ අතේ තියෙනවා පටි ජෝඩුවක්. මතක තියාගන්න මේක left right තියෙනවා LR කියලා ගහලා තියෙනවා. ඉතින් අපි පටි දාන්න තමයි දැන් සූදානම් වෙන්නේ. අපේ මැෂින් වලට මේ කකුලෙන් පටි දාන එක වගේම අතින් පටි දාන එකකුත් ඔයාලට හම්බ වෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක අපි පටි දාන්නේ. මේ වීඩියෝ එක අලුතෙන් සෙරෙප්පු පටන් ගන්න ඉන්න කෙනෙකුට තමයි ගොඩක් වැදගත් වෙන්නේ. සෙරෙප්පු නිෂ්පාදනය කරන අය නම් මේකේ පටි දාන විදිහ මේ ඔක්කොම දන්නවා. ඉතින් කෝකටත් මම අලුතෙන් පටන් ගන්න ඉන්න ඔයාලා වෙනුවෙන් මෙන්න මේ විදිහට මුලින් ඉඳලා සෙරෙප්පු හදන ගමන් අපේ වැඩසටහනේ ඉදිරියට යමු. හොඳයි දැන් ඔන්න අපි පටි ටික දැම්මා. පටි ටික දාපුවම මේ ආකාරයට දැන් නිමා වෙච්ච සෙරෙප්පු ජෝඩුවක් ආවා. අපි දැන් මේකට මලකුත් අල්ලමු. මොකද මේ මල් අල්ලන සෙරෙප්පුවට හොඳ මාකට් එකක් තියෙනවා. ඒක නිසා අපි බලමු මලක් අල්ලලා. මේ මල් වෙළඳපොලේ ගන්න තියෙනවා. නැත්නම් ඔයාලට ගෙදර හදාගන්න විදියත් මම කියලා දෙන්නම්. මම ගොඩාක් වෙලාවට දැන් පරිස්සම් වෙලා ඉන්නවා ටිකක් හැම දෙයක්ම වීඩියෝ වලට දාන්න නැතුව ඉන්න. මොකද මම දාන සැනින්ම කට්ටිය කොපි කරනවා. කමන්න හැම කොපි කරාට ගැටලුවක් නැහැ. නමුත් මං ගාවට આવොත් ඔයාලට මම මේ වීඩියෝ වල පෙන්වන දේවල් වලට වඩා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලන්නේ පාවාන් නිෂ්පාදනයේට අත තියන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලා කම්මැලි වෙන්න එපා. එන්න රුවන්වැලි සන්දර්ශිප ආයතනයේට ඔයාලා මෙහි ආවා කියලා ඔයාලට පාඩු වෙන්නේ නැහැ. මොකද මැෂිමක් ගත්තත් නැතත් මම ඔයාලට එන හැමෝටම මම පාවාන් නිෂ්පාදනය කරන්න කියලා දෙනවා. ගොඩක් අය අහනවා මගෙන් big box කියන සෙරෙප්පුවේ print එකයි emboss එකයි කොහොමද කරන්න කියලා. මම මේ ගොඩක් අය මගෙන් කෝල් කර කර අහන නිසා තමයි එයාට උත්තර විදියට මේ වීඩියෝ කරලා දාන්නේ. හොඳයි අපි බලමු big box සෙරෙප්පුව කොහොමද මුලින් ඉඳලා හදාගන්නේ කියලා. මගේ අතේ තියෙන මේ ස්ක්‍රීන් එකක්. අපි මේ ස්ක්‍රීන් එකෙන් බලමු කොහොමද ස්ක්‍රීන් printing එකක් කරගන්න කියලා big box print එක. මේ ආකාරයට අපි print කරගත්තාම big box කියලා මේ සෙරෙප්පුවට බලන්න. හරි අපි print කරගත්තු big box කියන screen print එක කොහොමද emboss කරන්න කියලා මම පෙන්නන්නම්. අපි ඒ big box එකෙත් අර වගේම සෙරෙප්පුවේ ඒ print එකේ තියෙන area එක විතර රත් කරනවා. මම ඔයාලට දෙනවා මේ වගේ විනිවිද පෙන්වන mold එකක්. ඔයාලට පුළුවන් මේ screen එක කොහේ print වුණත් ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් මේ mold එකට ගානට big box එක set කරලා big box mold එක set කරලා මේ විදිහට තප්පර 5ක කාලයක් තියන් ඉන්න. ඉතින් ඔන්න ඔහම තමයි මේ big box එක emboss කරන්නේ. දැන් පේනවද emboss වුණා. හොඳයි ගොඩක් අය මගෙන් අහනවා මේ වගේ texture එකක් sheet එකේ එන sheet එක කොහොමද logo එක විතරක් print කරගන්නේ කියලා. හොඳට ලං කරලා බලන්නකෝ මේ තියෙන්නේ logo එක විතරක්. මේ හරිය මොකුත්ම වැදිලා නැහැ. sheet එකට හානියක් වෙලා නැහැ. මොකද අපි ඉස්සර දුන්නේ මේ logo එක ලෑල්ල කලවලා ඒකෙන් අපි රත් කරලා press කරපුවාම මේ background එකත් press වෙන නිසා sheet එකට හානියක් වෙනවා. ඒකට option එකක් විදියට මම ඔයාලට මගේ machine ගත්තා මේ වගේ යකඩ mold එකක් දෙනවා. 2.75 machine එක ගත්තත් ලක්ෂ 4 machine එක ගත්තත් මේකත් අපි ඔයාලට නොමිලේ දෙනවා. අපි ඒ දෙන logo එක ඔයාලට පුළුවන් මේකට සවි කරගන්න ඕන ඔහම. හරි. ඒකට සවි කරගෙන දැන් අපිට පුළුවන් logo එකක් ගහනකොට හොඳට මතක තියාගන්න. මේව කවුරුත් කියලා දෙන්නේ නැහැ. මගේ රස්සාව මම ඉතාමත් ආදරෙන් ඔයාලට කියලා දෙන්නේ කිසිම ඉරිසියාවක් නැතුව මං වගේම ඔයාලා දිනු වෙන්න ඕනේ නැහැ නිසා. ගොඩක් කට්ටිය හිතනවා මේක මං විතරයි දැනගන්න ඕනේ කියලා. එහෙම නැහැ. එහෙම රටක් විදියට දිනු වෙන්න බෑ. හොඳයි. මතක තියාගන්න logo එකක් print කරනකොට අපි දෙන මේ oven එකේ heaters දෙකම on කරගන්න එපා. අපිට logo එක ගහන්න ඕනේ මේ විලුඹ හරිය නම් ඒ හරිය විතරක් පොඩ්ඩක් රත් කරගෙන මම මේ දුන්නු logo එක හරියට එතන තියලා press කරගෙන පුංචි වෙලාවක් ඉන්න. දැන් ඔයාලට පේනව නේද සෙරෙප්පුවේ වැදිලා තියෙන්නේ logo එක විතරයි. හොඳට බලා ගන්න. මේක ලංකාවේ මම තමයි දැන් ඔය ඉස්සරලාම ඔයාලට හමුල්ලා දෙන්නේ. දැන් බලන්න මේකේ ලස්සන ඔය. දැන් මුළු සෙරෙප්පුවට වැදුනේ. මේක හරිය කිසිම තැලීමක් උනේ නැහැ. මේ logo එක ලස්සනට දැන් වැදුනා. ඉතින් මේ වගේ අලුත් දේවල් ඉගෙන ගන්න මාත් එක්ක රැඳිලා ඉන්න. මම තව දෙයක් ඔයාලට කියලා දෙන්නම්. හොඳයි ගොඩක් අය අහනවා ස්ටිකරුත් නැතුව එම්බෝසුත් නැතුව අඩු වියදමේ print එකක් කරගන්න බැයිද කියලා. මේකත් මම කියන්නේ පවන් නිෂ්පාදනය කරන අය දන්නවා. අලුතෙන් නිෂ්පාදනය කරන අයට ගොඩක් වැදගත් වෙයි. මේකට කියන්නේ screen printing. මම මේක කියලා දෙන්නම් ඔයාලට. මේකට අවශ්‍ය බඩු ගම් පහෙන් ගන්න පුළුවන්. හොඳයි. මේ විදිහට මේ කපාගත්තු සෙරෙප්පු අපි තියනවා මේ බ්ලොක් එක ඇතුලේ. තියලා ඉවරලා ඔයාලට පුළුවන් මේ තින්ත ටික මෙන්න මෙහෙම ස්කූච් එකකින් අදින්න. හරිද? මේක හරිය සරල ක්‍රමයක්. බලන්න මේක ලස්සනට මේ විදිහට print වෙනවා.
හරි මේ තියෙන්නේ පහසුවෙන් ඒ වගේ print කරගත්තු screen printing සෙරෙප්පුවක්. මේක 2 colors 4 colors දක්වා යන්න පුළුවන්. ඒවා මට වීඩියෝ වලින් පෙන්වන්න බෑ. අපේ ආයතනයට එන්න මම වැඩිපුර විස්තරات ඒවා කියලා දෙන්නම්. හරි ගොඩක් අය අහනවා පටියක් කොහොමද print කරගන්නේ කියලා screen එකෙන්. මේ තියෙන්නේ මම සෙරෙප්පු කෑල්ලක් හදාගත්තු block එක. සෙරෙප්පු කෑල්ලක් කපලා ඒක මම ඔයාලා ආපුවාම කියලා දෙන්නම් කරන විදිහ. හරිම ලෙහෙසි. මේ සෙරෙප්පු කෑල්ල මේකට අපි තියලා අපිට පුළුවන් මෙන්න මෙහෙම screen එකේ තීන්ත වලින් අදින්න. ඉතින් මේ පටිය print කරන බලන්නකො. හරි ලස්සනට මේක print වෙනවා. මේක මේ ඩබල් ටේප් කෑල්ලකින් මම මේක අලවලා තියෙන්නේ. හොඳයි මම දන්නවා අලුතෙන් ඉන්න අපේ තරුණ පරපුර මොන හරි බිස්නස් එකක් අද කාලේ හොයනවා. ඉතින් මම පොඩි යෝජනාවක් විදිහට ඔයාලට මේ පාවාන් නිෂ්පාදනය ගැන හඳුන්වලා දුන්නේ. ඇත්තට මම මේ වගේ හඳුන්වලා දෙනකොට ධනාත්මක විදිහට ඍණාත්මක සිතුවිලිවලින් ඔයගොල්ලෝ වටන කට්ටියකුත් සමාජයේ ඉන්නවා. ඒගොල්ලෝ කියන දේවල් අහන්න යන්න එපා. මම දැකලා තියෙනවා සෙරෙප්පු මැෂින් ගන්නවත් ගොඩාක් කට්ටිය මල් ළඟට එන්නේ අසාර්ථක ආයතන දිහා බලලා. ඒ කියන්නේ අර ඒ ආයතනේ වැහිලා එයාට කරගෙන යන්න බැරි වෙලා එයා මැෂින් එක කරගෙන විකුණන්න දාලා ඔය වගේ දේවල් කියනවා. ඉතින් සෙරෙප්පු හදලා සාර්ථක වෙච්ච මිනිස්සු එයි හඹාගෙන යන්නේ නැත්තේ. සාර්ථක වෙච්ච ව්‍යාපාර කොච්චර තියෙද? දහස් ගණක් තියෙන සෙරෙප්පු. ඔයාලා දන්නවද සුපර් කප් බයික් එකේ ඇවිල්ලා කෝටි 4-5 වාහන වල යන මිනිස්සු ඉන්නවා අපේ මැෂින් අරගෙන. කරන්න බැරි කෙනාට කොහොමවත් බෑ. උදාහරණයකට මෙහෙම කියන්නම්කෝ. අපේ මැෂින් එකක් අරගෙන මම කොච්චර හොඳට සෙරෙප්පු හදන්න කියලා දුන්නත් එයා ළඟ වෙළඳ සැලැස්මක් නැත්නම් එයාට සාර්ථක වෙන්න බෑ. ඒ කියන්නේ එයා හදන සෙරෙප්පු ටික ගේ ඇතුලේ කාමරයක තියාගෙන එයාට මුදලාලි කෙනෙක් ළඟට අරගෙන යන්න ලැජ්ජා වුණොත් ඒ වගේම Tamanට කියලා ආයතනයක් දාගන්නවත් අඩු ගන්න බැයි නම් පොලකට අරන් යන්න, තොග වශයෙන් විකුණන්න, කඩේකට අරන් යන්න එයා මැලි වෙනවනම් එයාට කොහොමද දිනු වෙන්න බෑ. අපේ ආයතනයේ මැෂින් මිලදී ගත්තාම අපි මැෂින් ටු මැෂින් වොරන්ටියක් දෙනවා අවුරුද්දක කාලයක්. ඒ කියන්නේ අවුරුද්දක කාලය ඇතුළත මොනවා හරි වුණාම අපි මැෂිමට මැෂිමක් දෙනවා. මම ඒක වචන වලින් කියනවා විතරක් නෙවෙයි මම මෙතන මැෂින් වල ගහලම තියෙනවා. ඉතින් වග කිහිම පැහැර හැරියොත් ඔයාලට පොලිසිය වුණත් යන්න පුළුවන්. මේ ආයතනයේ මම මේ මැෂින් එක මිලදී ගත්තා කියන වගේ නැගිලා. මම කවදාවත් එහෙම කරලා නැහැ. මට කවුරුත් බනින්නෙත් නැහැ මේ ක්ෂේත්‍රයේදී. ඉතින් මම ආරාධනා කරනවා රුවන්වැලියේ සංජු ශ්‍රීපත් ආයතනයේ එක්ක එකතු වෙලා ජීවිතේ දියුණු වෙන්න සාර්ථක විදිහට යන්න කියලා. අපි මේ සෙරෙප්පු හදන්න පටන් ගත්තාම විතරක් නෙවෙයි ඕනම ව්‍යාපාරයක් කරගෙන යනකොට ඔයාලා හිතනවාද ඔයාලට එක එල්ලේම මිනිස්සු කියයි කියලා ඒක හොඳයි කියලා. එහෙම නැහැ. එහෙම හොඳයි කරමු කියලා කියයි අරක්කු බෝතලයක් බොනවනම් ඒ වගේ දෙයකට කවුරුත් එක වගේ කැමති වෙයි. පුංචියට පටන් ගත්තේ මම මේ ව්‍යාපාරය සෙරෙප්පු ජෝඩු 10ක් පාරායන තියාගෙන විකුණලා. අද සංජු ශ්‍රීපත් ප්‍රයිවට් ලිමිටඩ් නමින් මේ ව්‍යාපාරය දැවැන්ත විදිහට මට දියුණු කරගන්න පුළුවන් වුණා. මම පොඩි දෙයක් මෙහෙම කියන්නම්. මම මේ ව්‍යාපාරයට අත තියනකොට මම ලේබල් ටිකක් ගහගන්න ගියා මුද්‍රණ ආයතනයකට. මම කිව්වා අයියා මට ලේබල් 1000ක් ගහලා දෙන්න. එයා කිව්වේ මොකද්ද දන්නවද? මල්ලි සෙරෙප්පු එච්චර විකිනෙන්නේ නැහැ. ලේබල් 100ක් විතර ගහගන්න ඔයා කියලා. අන්තිමට මොකද උනේ? එයාට මගේ ලේබල් වල ඉල්ලුම දෙන්න බැරි වුණා. මටම කියලා ලේබල් print කරන ප්‍රෙස් එකකුත් දාගත්තා. ඉතින් ඒ වෑන් හදපු ටැග් තමයි මම මේ සෙරෙප්පු වලට දාලා තියෙන්නේ. මිනිස්සු එක එක දේවල් කියයි. ගණන් ගන්න එපා. ධනාත්මක සිතුවිලි වලින් ජීවිතේ පුරවා ගන්න. මේ තියෙන්නේ මගේ ආදරණීය ගුරුවරු. මම මේ ගුරුවරු දැකලා නැහැ හැබැයිම. ජීවිතේ වැටෙන වෙලාවවලදී මිනිස්සු අපිට බැනලා එක එකව දානකොට අපිව රිද්දනකොට මේ මිනිස්සුන්ගේ කතාවක් එකපාරක් ඇහුවනම් ජීවිතේ කොට මම ගොඩාක් වෙලාවට දිනේෂ් මුතුකල සර්ගේ කතා අහනවා. ගොඩක් කට්ටිය වැටෙන වෙලාවට මට ඒක වැටෙන්න එක එක කතා කියනකොට සමහරු ඉන්නවා හරි ඉරිසියාවට එක එක දේවල් කියන මම ඒවා ගණන් ගන්නේ නැහැ. හැබැයි ගණන් ගන්න නැති තරමට හිත හයිය කරේ මේ ආදරණීය ගුරුවරු. දිනේෂ් මුතුකල සර් කියන්නේ මට වඩා ගොඩක් බාල කෙනෙක්. මම සර්ගේ පන්ති වලට ගිහිල්ලත් නැහැ. මම සර්ගෙන් ඉගෙනගෙනත් නැහැ. නමුත් ජීවිතේ මම මෙච්චර සාර්ථක කරගත්තේ සර්ගේ දේශනාවල. මම ඔයාලට ආරාධනා කරනවා මෙන්න මෙහෙම. ව්‍යාපාරික ලෝකයට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් දවසට එකපාරක් මොහාන් පල්ලියගුරු සර්ගේ කතාවක් අහන්න. ඒ වගේම දවසට එකපාරක් මේ මුතුකල සර්ගේ කතාවක් අහන්න. දවසට එකපාරක් මේ අබ්දුල් කලාම් මේ වගේ නායක ලෝකෙ දිනපු ශ්‍රේෂ්ඨ මිනිස්සු. ඔයා දන්නවද ජැක් මා? චීනෙ හිටපු. එයාට පිස්සෙක් කිව්වේ මෝඩෙක් කිව්වේ. අද චීනෙ ඉන්න ප්‍රබලම ධනවතා. ඉතින් මේ පාඩම් ඉතට අරගෙන ජීවිතේ හොඳ ගමනක් යන්න. බිස්නස් කියන්නේ සෙල්ලමක් නෙවෙයි, විහිළුවක් නෙවෙයි, හිනාවක් නෙවෙයි. ජීවිතේ කෙටි මාර්ග නැ සාර්ථකත්වයට දුක් විඳින්න ඕනේ. පාවාන් නිෂ්පාදනය කියන්නේ මම දකින විදිහට මාසයක් දෙකක් අල්ලගෙන ඉන්න ඕනේ. ගොඩක් කට්ටිය ඉන්නවා සෙරෙප්පු මැෂින් එක අරගෙන ඒකේ තින්ත සුවඳ යන්න ඉස්සරලා විකුණන්න දානවා කරගන්න බෑ කියලා. මාසයක් දෙකක් අල්ලගෙන ඉන්න ඕනේ. එයා හිතනවා නම් මේක සතියෙන් දෙකෙන් දිනු කරන්න පුළුවන් ව්‍යාපාරයක් කියලා. එහෙම නැහැ. දුක් විඳින්න ඕනේ. මම අවුරුද්දක් විතර අල්ලගෙන හිටියා මේ ව්‍යාපාරේ හරියට තැනකට එනකම්. පුංචියට පටන් ගත්ත ව්‍යාපාරේ අද සාක්කුව දිහා බලන්න තු වියදම් කරන්න පුළුවන් මට්ටමට මට ගන්න පුළුවන් වුණේ මගේ උත්සාහය කැපවීම. දේවල් කරනකොට ව්‍යාපාරය අවංක වෙන්න ඔක්කොටම ඉස්සරලා තමන් කරන ප්‍රොඩක්ට් එක හොඳට කරන්න. තමන්ගේ ප්‍රොඩක්ට් එක ගැන තමන්ට ලොකු ආත්ම විශ්වාසයක් තියාගන්න. මිනිස්සුන්ගේ සල්ලි සතුට මිතුරන් උපයන ව්‍යාපාරයක් බවට පත් කරගන්න. සෙරෙප්පු හදන මැෂින් එකක් ගන්න සල්ලි නැත්තම් සෙරෙප්පු හදන මැෂින් එකක් ගන්න ආසාව තියෙනවා නම් එන්නකො මන් ළඟට එකපාරක්. මම ඔයාලට සල්ලි ඕනේ නැහැ. මම මේ මැෂින් වලින් සෙරෙප්පු හදන්න කියලා දෙනවා. ඇවිල්ලා මගේ ආයතනයේ තියෙන මේ ප්‍රොඩක්ට්ස් දිහා බලන්නකො. මම හිතනවා ඔයාලා තව අවුරුද්දකින් ගන්න හිතාගෙන ඉන්නවනම් තව මාසෙකින් මගේ මැෂිමක් ගන්නවා. මම ජීවිතය ගැන ධනාත්මක සිතුවිලි ඔළුවට දාලා තමයි මගේ ආයතනෙන් යනකොට කෙනෙක්
හිත හදලා තමයි යවන්නේ. එකපාරක් ඇවිල්ලා බලන්න වෙනස වටහා ගන්න. මම කියන්නේ ලංකාවේ මං විතර නෙවෙයි පාවා නිෂ්පාදන යන්ත්‍ර හදන්නේ. ගොඩක් අය ඉන්නවා. අපිට වඩා පරණ අය ඉන්නවා. ඉතින් ඒ හොඳ නරක තමන් ගිහිල්ලා බලලා තමන්ට හොඳ තැනකින් මැෂිමක් අරගෙන බය නැතුව පටන් ගන්න. කිසිම අවදානමක් නැති බිස්නස් එකක්. මම උදාහරණයකට මෙහෙම කියන්නම්කෝ අපේ රට දැන් සති දෙකකට විතර උඩදී ගම් වතුරට යට වුණා. නාය ගියා. ගොඩක් ආපදාවල් වදුර වලට ලක් වුණා. නමුත් ඒක බලන්න යන මිනිස්සු ගම් වතුර බලන්න යන මිනිස්සු ආපදාවලට ආධාර දෙන්න යන මිනිස්සු ආපදාවලට ලක් වුණු මිනිස්සු හැම කෙනාගේම කොලේ බාට සරප්පු දෙකක් තියෙනවා. ඒ කියන්නේ මොන දේ වුණත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් මේක. මම කියන්නේ කවදාවත් නැති වෙන්නේ නැති අවදානම අඩු ටිකක් අඩු මුදලකින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට මම මේක ඔයගොල්ලන්ට කියන්නේ බය නැතුව පටන් ගන්න. අල්ලගෙන ඉන්න කට්ටකණ්ඩ ඉවසීම උත්සාහය උනන්දුව කැපවීම තියෙනවා නම් පාවාන් නිෂ්පාදනය කරලා කෝටිපතියෙක් වෙනවා කියන එක හීනයක් නෙවෙයි. හොඳයි. දැන් රෑ 11:05යි. මට දවල් වලට වීඩියෝ කරන්න ඇත්තටම වෙලාව අඩුයි. මට වැඩ වැඩි. නමුත් කොහොම හරි වෙලාවක් හදාගෙන මට පුළුවන් විදිහට මේ වෙලාවේ වීඩියෝ එකක් ගෙනාවා. මගේ ආදරණීය මේඩ් ඉන් ශ්‍රී ලංකා යන්ත්‍ර මම ගොඩක් ආදරේ මේ යන්ත්‍ර වලට. ඒ වගේම ඔයාලටත් ආදරේ. මම අද වීඩියෝ එක ඉවර කරන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම කියන්නම්. හෙළ ජාතික අභිමානේ වැදු විරුවන්සේ පුරනේ දිනු මව්බිම සව්සිරියෙන් සරසව් පිබිදෙව්